හොඳයි. අපි මේ කතාව පටන් ගමු. හිතන්න ජීවිතයක් බේරගන්න එක දැන් වෙන කවරදාකටත් වඩා ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් වෙලා කියලා. අන්නේ සරල ඒත් හරිම බලවත් අදහස ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ජීවිතයක් බේරගන්නේම කියන එක හරියට දම්වැලක් වගේ. අපි ඒකට කියලාව පැවැත්මේ දාමය නැත්නම් සර්වයිවල් චේන් කියලා. හැබැයි දන්නවද දශක ගාණක් තිස්සේ මේ දම්වැලේ මුල්ම පුරුක් දෙක, ඒ කියන්නේ තීරණාත්මකම පුරුක් දෙක තමයි දුර්වලම වෙලා තිබුණේ. සිද්ධියක් දකින්න කෙනෙක් මුලින්ම ගන්න පියවර තමයි ඒ. එතකොට මේකට විසඳුමක් කොට්ටේකුයි ෆෝන් එකකුයි තරම් සරල දෙයක් වුණොත් අන්නේ වැඩේ ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුරුවන් සරල ඒත් පුදුම හිතන විසඳුම් ගැන තමයි අපි ඉදිරියට කතා කරන්නේ. හොඳයි, ඉස්සෙල්ලාම අපි බලමු ඇයි රෝහලෙන් පිකති වෙන හෘදයාබාධයක් කියන්නේ ඇත්තටම කාලයත් එක්ක කරන මහා තරඟයක් වෙන්නේ කියලා. බලන්න කවුරුහරි කෙනෙක් එතන ඉඳලා CPR, ඒ කියන්නේ හදිසි ප්‍රථමාධාර ලබා දුන්නොත් ජීවිතයක් බේරගන්න තියෙන ඉඩ දෙගුණයකින් තුන්ගුණයකින් විතර වැඩි වෙනවා. මේකෙන් පේනව නේද මේ මොහොතේ කෙනෙක්ගේ මෙදියත් වීම කොච්චර වටිනවද කියලා. හැබැයි ඊයේ හැකියාව එක්ක බලද්දී ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. බලන්නකො මේ සංඛ්‍යාව දිහා 7.5. මේ තමයි යුරෝපයේ රෝහලෙන් පිටතදී හෘදයාබාධයක් හැදුනොත් ජීවත් වෙන්න තියෙන සාමාන්‍ය සම්භාවිතාව. කොච්චර අඩුද නේද? ඉන්දියාවේ තත්වය ගත්තොත් මේක කොයිතරම් බරපතල ප්‍රශ්නයක්ද කියලා පැහැදිලි. හෘදයාබාධ වලින් 92%ක්ම වෙන්නේ රෝහල් වලින් පිටතදී. ඒ වගේම රෝහලට ගේන්න කලින් 90%ක්ම මිය යනවා. හේතුව CPR ලබා දෙන අය ඉන්නේ 1.3ක් වගේ හරිම අඩු ප්‍රමාණයක්. ඉතින් ඇයි මෙච්චර වැදගත් දෙයක් වෙලද CPR පුහුණුව ලබන අය මෙච්චර අඩු? අපි ඒකට තියෙන බාධක මොනවද කියලා හොයලා බලමු. මේක තමයි ප්‍රශ්නය. ජීවිතයක් බේරගන්න CPR මෙච්චර තීරණාත්මක නම් ඇයි ඒක ඉගෙන ගන්න එක ගොඩාක් දෙනෙක්ට මෙච්චර අමාරු දෙයක් වෙලා තියෙන්නේ? ඔන්න මේකට තියෙන ලොකුම බාධකය සාම්ප්‍රදායික CPR පුහුණුවට පාවිච්චි කරන මැනික්වින්, ඒ කියන්නේ අර බොනික්කෝ වගේ උපකරණ හරිම මිල අධිකයි. ඉතින් හැමෝටම පුහුණුව දෙන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා. හරි, දැන් අපි යමු මේ කතාවේ හොඳම කොටසට. මේකට තියෙන සරල ඒත් පුදුම හිතෙන විසඳුම මොකන්ද කියලා බලන්නයි මේ යන්නේ. මෙන්න පළවෙනි විසඳුම. CPR කොටය. මේක හරිම සරලයි. කොටයකුයි හිස් ප්ලාස්ටික් බෝතලයකුයි පාවිච්චි කරලා ගෙදරදීම හදාගන්න පුළුවන් පුහුණු උපකරණයක්. බලන්නකෝ මේ සංසන්දනය අර මිල අධික මැනික්වින් වෙනුවට අඩු වියදම් කොටයක්. විශේෂ පුහුණු සැසි වෙනුවට ඕනෑම තැනක ඉඳන් ඉගෙන ගන්න පුරුවන්කම. මේකෙන් හැමෝටම මේ දැනුම ලබා ගන්න දොරටු විවෘත වෙනවා. දෙවනි විසඳුම එන්නේ ඩිජිටල් ලෝකෙන්. මේ කියන විදිහට අවශ්‍ය වෙන්නේ ඩිජිටල් උපාංගයකුයි පපුව තෙරපීම පුහුණු වෙන්න කොටයක් වගේ දෙකුයි විතරයි. මේ ඩිජිටල් මෙවලම තමයි ක්ලාස්රූම් රිවයිවර්. මේක බ්‍රිටිෂ් හાર્ට් ෆවුන්ඩේෂන් එකෙන් නොමිලේ දෙන ඇප් එකක්. හරියට ගේම් එකක් වගේ ෆෝන් එකයි කුෂන් එකකුයි පාවිච්චි කරලා CPR ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. මේ අලුත් ක්‍රම ඇත්තටම වැඩ කරනවද? අපි නිකන්ම විශ්වාස කරන්න ඕනේ නෑ. අපි බලමු ඒකට තියෙන සාක්ෂි මොනවද කියලා. මේ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා ඉන්දියාවේ ගමේ පාසලක ගැහැණු ළමයින් පිරිසකට මේ සරල ක්‍රම පාවිච්චි කරලා පුහුණුවක් දීලා තියෙනවා. ලැබුණු ප්‍රතිඵල නම් ඇත්තටම පුදුම සහගතයි. පුහුණුවට කලින් ඒ ළමයින්ගෙන් කවුරුත් CPR කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන ඉඳලා නැහැ. දැනුම තිබිලා තියෙන්නේ බිඳුවේ. ඔන්න බලන්න පළවෙනි සාක්ෂිය. පුහුණුවට කලින් CPR ගැන යාළගේ දැනුම තිබුණු තැනයි පුහුණුවෙන් පස්සේ ඒ දැනුම ඉහළ ගිය විදිහයි. මේක නිකම්ම වැළිවීමක් නෙවෙයි මහ පිම්මක්. දැනුම විතරක්මදි නේද? විශ්වාසයත් ඕන. මෙන්න බලන්න දෙවෙනි ප්‍රතිඵලය. පුහුණුවෙන් පස්සේ උදව් කරන්න තියෙන එයාලගේ ආත්ම විශ්වාසය කොහොමද ඉහළ ගියේ කියලා. මේකෙන් පේනවා නේද මේ සරල ක්‍රම කොච්චර බලවත්ද කියලා. මේකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේ ළමයි ගෙදර ගිහින් Taman ඉගෙනගත්ත දේවල් පවුලේ අයටයි යාළුවන්ටයි කියලා දෙන එක. ඒ කියන්නේ එක පුහුණුවකින් තවත් ගොඩක් දෙනෙක් දැනුවත් වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි කොතනට දෙන්නේ? අපි බලමු මේ නවෝත්පාදන ජීවිත බේරගැනීමේ පුළුල් ඉලක්කයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අපිට මතකද අර පැවැත්මේ දායමය? ඔන්න මේ සරල මෙවලම් වලින් කුරුවන් ඒ දාමේ දුර්වලම පුරුක් දෙක. ඒ කියන්නේ ඉක්මනින් හඳුනා ගැනීම සහ ඉක්මනින් CPR පටන් ගැනීම ශක්තිමත් කරන්න ඕනෑම කෙනෙක්ට ඒ බලය ලැබෙනවා.
අවසාන වශයෙන් ජීවිතයක් බේරගන්න මතක තියාගන්න ඕනේ සරලම පියවර තුනක් තියෙනවා. පළමුව ප්‍රතිචාර දක්වනවද කියලා පරීක්ෂා කරන්න, දෙවනුව උදව් ඉල්ලන්න, තුන්වෙනුව CPR පටන් ගන්න. check call CPR. ඉතින් ජීවිත බේරගන්න පුරුවන් අයගෙන් පිරුණු ලෝකයක් හදන්න අවශ්‍ය සරලම ලාභම මෙවලම් දැන් අපි අතේ තියෙනවා. දැන් තියෙන එකම ප්‍රශ්න තමයි මේව කොහොමද අපි හැම කෙනෙක්ගේම අතට පත් කරන්නේ? ඒක තමයි